හරිම ලස්සන ගීතයක් මේ සුමිහිරි පියානෝ පාට් එක ඇහෙනකොටම ඔයාලා අනිවාර්යෙන්ම අඳුර ගන්න ඇති ගීතය මොකද්ද කියලා. වර්තමානයේ ඇහෙන ගීත අතර ඉතාම සුවිශේෂී ගීතයක් තමයි හැම දෙනාගේම හදවත්වල ලැබුම් ගත්ත දෙසවන් වල රැව් පිළිරැව් දෙන ගීතයක් තමයි සුනීර සුමංගයන් ගායනා කරන සංතාන සුසුම් ගීතය. ඒක එච්චරටම ලයාන්විතයි. ඉතින් මේ ගීතේ වාදනය කරන්නට මේ ගීතේ ලසන් එකක් විදියට උගන්වන්නට කියලා ගොඩාක් කට්ටිය මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බා. ඇත්තටම හරිම කාර්යබහුලයි මේක ගලප ගන්න අමාරුයි ටයිම් එකත් එක්ක ඒක තමයි පොඩ්ඩක් පරක්කු වුණේ. නමුත් ඔයාලගේ රික්වෙස්ට් අනිවාර්යෙන් මෙවන්න මම ඉඩ ලද වෙලාවක අනිවාර්යෙන්ම ඔයාලට මේ දේවල් කියලා දෙනවා. හරිම පිළිවෙලට වාදනය කරන විදිය. ඉතින් මේ ගීතය ගැන කියනවා නම් මේ ගීතයේ සංගීතවත් කරේ තිලින රුහුණගේ කියන අතිදක්ෂ සංගීතඥයා මගේ පාසල් මිත්‍රයා අදරයට කියන්නේ තිලින අයියා. ඔහු අතිදක්ෂ සංගීතඥයෙක් සහ හරි රහට මියුසික් කරන හොඳට විඳින්න පුළුවන් ගීත නිර්මාණය කරන මම ආදරය කරන සංගීතඥයෙක්. තිල්ලයවවත් ආදරේ මතක් කරනවා. ඒ වගේ මේ ගීතේ පද රචනය කරලා තියෙන්නේ නුවන් ලියනගේ හරි දැනෙන විදියට ලයාන්විත විදියට පද රචනය කරලා තියෙනවා. ඉතින් මේ ගීතේ කොහොමද වාදනය කරන්න කියලා අපි ඉගෙන ගමු පොඩි වෙලාවකින්. දෙන්න පුළුවන් උපරිම ලේසි විදියට ඔයාලට ග්‍රහණය කරගන්න පුළුවන් විදියට මම කියලා දෙන්න ගීතේ වාදනය කරන විදිය. එන්න එකතු වෙන්න. රයිට්. සංතාන සුසුම් ගීතේ E- ස්කේල් එකේ යන්නේ 4/4 රිදම් එකට යන්නේ. ගීතේ වාදනය කරන්න සුපිරිම බීට් එකක් තියෙනවා. ඔයාලා මගෙන් ගත්ත බීට් පැක් එකේ. බීට් පැක් එක ගත්තේ නැති කට්ටියට මගේ WhatsApp නම්බර් එකට කෝල් එකක් දීලා මේ සුන්දර බීට් පැක් එක ඔයාගේ කරගන්න පුළුවන්. ඔයාලට ලයිෆ් ටයිම් මාර වැඩක් ගන්න පුළුවන් මේකෙන්. වගකීමෙන් කියන්නේ. රයිට්. ගීතය යන්නේ E- ස්කේල් එකේ. E- ස්කේලේ නෝට්ස් ගා, තිර්මා, පා, ධා, නී, සා, රී, ගා. F sharp note එක නැත්නම් තිවුරු ස්වරය විතරයි black key එකකට දෙන්නේ. අමාරු නෑ ලේසිම ස්කේල් එකක් තමයි E- ස්කේල් එක කියන්නේ. right. chords දෙනවා. chords උත්තියත් හරි ලේසි මේකේ. E- chord එක ගා පා නී. ඊළඟට A- chord එක දෙනවා දා සා ගා. ඒ මම ඔක්කොම ගන්නලා තියෙන chords හරි ලේසි පාඩේ මේවට එක ගිහිල්ලා බලන්නත් පුළුවන්. chords හරි ලේසි ගුරු music නැත්නම් chords very easy ගුරු music කියලා YouTube එකේ search කරන්න මේ පාඩම ඔයාට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. right. ඊළඟට B minor නී රේ තියුරුමා B D F sharp. ඊළඟට B minor seventh එකක් එදෙනවා. ඒතර නී රේ තියුරුමාත් එක්ක දා note එක. දා note එක. A- seventh එකේ දා සා ගා එක්ක පා note එක. right. ඊළඟට E seventh එකක් යදුනා මට මතකයි. E major එකේ ඒතර E seventh එක කියන්නේ ගා කොමල දා නීත් එක්ක re note එක. re note එක additional sound වෙනවා. ගා කොමල දා නීත් සමග re chord එක E seventh. right. ඊළඟට ඔච්චරයි. ඔය කෝඩ්ස් ටික තමයි එන්නේ. G major chord එකේ දෙනවා. ඔය G major chord එක ඔයාලා දන්නවා නේද? ඔව්. පා නී රි නේ? ඔන්න ඔය කෝඩ්ස් ටික. එක තැනක විතර D chord එකක් දෙනවා නේද? රි තියුරුමා දා ඒත් එකම C chord එකේ දෙනවා. සා ගා පා. ඔන්න ඔය කෝඩ්ස් ටික විතරයි යෙදෙන්නේ. ගීතේ හැබැයි හරිම ලස්සනයි. හරිම මිහිරි. හරිම මధుරයි. right. අපි යමු එහෙනම් ලෙසන් එකට. එන්න එකතු වෙන්න. right. ගීතේ ආරම්භයේදී ලස්සන පියානෝ ඇඩ්ලිප් එකකින් මේක පොඩ්ඩක් ෆාස්ට් වාදනය වෙනවා. මම මීට නෝට්ස් ටික කියන්නම් මෙහෙම. පමගනි ගම පමරිදා. එහෙම. පමගනි ගම පමරිදා. හයි වලින් යන්නේ. ඒක අපි සිං කරන ලෙවල් එකෙන් උඩ තියෙන්නේ. right. මෙහෙම. හරි. ඔන්න අයිසරයක්. පමගනි ගම පමරිදා ගරි දරිනි. හරි. පනිදම් මදපක්
7th එකට එනවා. ඔන්න ඕක තමයි වාදනය වෙන ස්වර ටික. මම ඒක වේගින් වාදනය කරලා පෙන්නනවා. වේගින් වාදනය කරාම තමයි ඔකේ රසය තියෙන්නේ. මේ බලන්න. මොකද මෙච්චර ලස්සන සින්දුවක මේ වගේ පාර්ට්ස් අතෑරලා යන්න එපා ඔයාලා. ගොඩක් කට්ටිය මේ පාර්ට්ස් ගහන්නේ නැහැ. නිකන් ජස්ට් මේ ටිකෙන් විතරක් මේ ටිකෙන් විතරක් ප්ලේ කරනවා මම දැකලා තියෙනවා. හැබැයි මේ වගේ රහ පාර්ට් ගහන්න අනිවාර්යයෙන්ම try කරන්න. ඔයා try කරොත් ගහන්න බැරි නෑ. ඒ වගේම තමයි මේ ගීත වඩාත් සුන්දර වෙලා තියෙන්නේ. right. ඊට පස්සේ මෙතන එනවා පියානෝ චෙලෝ දෙකත් එක්කම මෙහෙම ගහන්න. right. ඊට පස්සේ මපද පද පමග මෙතන 1 මපද පද පමග ගා තිරුමා එනවා. ඒතර කොමල ගාත් එනවා මෙතන. මපද පද පමග ගා අන්න එතන මේතන ගා කියන තැන E minor කෝඩ් එක සවුන්ඩ් කරන්න පුළුවන් ඔයාට ඔක්ටේව් 2 3ක්. right. හරි. ඔන්න ඔය ටික තමයි මුල ටික. අයිසර කේටීම ගහලා පෙන්නන්න. ඔන්න right. ඊට පස්සේ මෙන්න මෙතන ඉන්ට්‍රෝ එක ලස්සන ෆ්ලූට් පාර්ට් එකකින් එන්නේ. ඒ ෆ්ලූට් ටෝන් එක ඔයාගේ කීබෝඩ් එකේ ඔයාට ගලප ගන්න පුළුවන් ලස්සන ටෝන් එකකින් ගලප ගන්න. ඒකේ ඔරිජිනල් ටෝන් එක නම් ඇත්තටම කීබෝඩ් එකේ එන්නේ නැහැ. ඒක හරි රහ ටෝන් එකක්. කිට්ටුවෙන් යනවා හදාගන්න. මම මේ සාමාන්‍යයෙන් මම හදාගෙන තියෙන ටෝන් එකකින් මම මේ ප්ලේ කරන්නේ. right. මෙහෙම. නිගා පමගරි නිසා රිගා සා රිගා සා. right. අපි කම්පැනිත් දාලා පොඩ්ඩක් ගහනවා නම් මෙහෙම. නිගා පමගරි නිසා රිගා සා රිගා සා. second line B minor. B minor එක මෙහෙම අල්ලන්න පුළුවන්. రీ තියුරමා නී විදියට අල්ලන්නත් පුළුවන්. නැත්නම් නී రీ තියුරමා විදියට අල්ලන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. දැන් second line එක අපි ගහමු. අනේ එතන ගා සා සනී කියනකොට E minor C දෙකම සවුන්ඩ් වෙනවා. ඔන්න බලන්න. ඔන්න බලන්න. ඔන්න කියනකොට E minor ඊට පස්සේ C හරි. එහෙම සවුන්ඩ් වෙනවා. අයිසර කී පාර්ට් එක ගන්න ඔන්න. ඊට පස්සේ ඔන්න වයලින් එකෙන් ඊළඟ පාර්ට් එක එන්නේ මෙහෙම. මේ බලන්න. එතකොට B එහෙම නී రీ මාත් එක සොලගිල්ලෙන් දායල්ලුවොත් ඒත් B minor 7th කෝඩ් එක සවුන්ඩ් වෙනවා. right. ඒක ඇතුළෙනුත් පාර්ට්ස් යනවා. ස්ට්‍රින්ග්ස් පාර්ට්ස් දැන් මෙහෙම මේ කියලා ගෙහුවට පස්සේ මෙහෙම යනවා. නා 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 මේ ස්ට්‍රින්ග්ස් කියලා ලියලා තියෙන්නේ. ඒකේ යටින් යන්නේ හරි ලස්සනයි. දෙක එකතු වෙලා එනකොට හරි ලස්සනයි. ඔයා හොඳට අහලා බලන්න. මම මේ හොඳට අහලා නොටේෂන් එක ලිව්වේ හරි රහයි. ඉතින් try කරන්න කට්ටිය එකතු වෙලා ගහනවා නම් වයලින් පාර්ට් එක මේන් කෙනෙක්ට ගහද්දි තව කීබෝඩ් එකකින් මෙන්න මේ පාර්ට් එක කළු පාටින් ලියලා තියෙන පාර්ට් එකත් ඔයාට ප්ලේ කරන්න පුළුවන්. හරි ලස්සනයි එහෙම එනකොට. right. හරි බීට් එකක් දාලා අපි ගහමුද බලන්න try කරලා. right. 1 2 3 4.
ගීතේ සෝං එකට ස්ථායි කොටසට. හරි සෝං එක කියන්නේ ගීතේ ස්ථායි කොටස. මම ඔයාලා ආස විදියට ස්වර ගායනා කරමින් වාදනය කරන්න. එතකොට ඔයාලට ගොඩක් මතක හිටිනවා කියලා ඔයාලා මට ගොඩක් දෙනෙක් කියලා තියෙනවා. ඒ විදියට කරගෙන යන්න. right ඔන්න බලන්න. එතන 1 2 3 4 1 2 නිද නිද පපාප මප මද පාමගගා. right එහෙම තමයි වැඩි යන්නේ. අපි බලමු. ඔන්න නිද ලයින් එක මං කියවන්න. නිද නිද පපාප මප මද පාමගගා නිසා සප මප මද පාමගගා. මෙතන E minor D chord විතරක් මාරු වෙනවා. notes මේ ගා note එක ඇදගෙන ඉන්න අතරතුරේ හොඳේ. හරි. ඇසරේ බලමු නේද? නිද නිද පපාප මප මද පාමගගා නිසා සප මප මද පාමගගා පදනීනි කරිරි. අන්න එතන E7 එකක් එතන ලස්සනයි. පද නීනි කරිරි නිදදා. එන්න මෙතන පද නීනි මප මද පාමගගා නිසා සප මප මද පාමගගා. ඔය විදිහට තමයි යන්නේ. right අපි බීට් එකකුත් දාලම ගහලා බලමු නේද? නේද? ඔව් තිල්ල රුහුණගේ ආදරණීය සහෝදරයාගේ සංගීතය. right interlude එක මෙහෙම violin part එකක් යන්නේ. ආයෙසරයක් ඔන්න violin එකෙන් නිගා පාමගරි නිසා. second line මපදා පාමගගා. ඊට පස්සේ පියානෝ වලින් යනවා මෙහෙම. නිගා පාමගරි නිදා නිසා මපදා පාමගගා. එච්චරයි. මේ පියානෝ පාට් එක ඇතුලෙන් යනවා ලස්සන ස්ට්‍රින්ග් පාට් එකක්. නිගා පාමගරි නිදානි කියන තැනින් නිසග කියලා යනවා. ඔන්න බලන්න. නිගා පාමගරි නිදානි. නොගත් එක තමයි වැඩි ලස්සන වෙන්නේ. දෙක එකට ගහන්න බෑ ඉතින්. දෙන්නෙක් ගහනවා නම් මේක රහාට ගහන්න පුළුවන්. හොඳේ. ඔයා ඔකෙස්ට්‍රියල් විදියට ගහනවා නම් අනිවාර්යෙන් ඒකට තමයි මම මේ නොටේෂන් එක මෙච්චර කම්ප්ලීට් ලියලා තියෙන්නේ. එකතු කරලා ගහන්න බලන්න. පියානෝ එකෙන් මේක ගහනවා. කියන ටික ගහලා ඒක ඇතුලෙන් යනවා මෙහෙම. කොහමද? right ඒ විදියට. හොඳයි ඔක තමයි first interlude එක. right අපි යනවා ගීතේ අන්තරා කොටසට. right අපි යමු එහෙනම් ගීතේ verse එකට. verse එක කියන්නේ ගීතේ අන්තරා කොටස. ඒකත් හරිම ලස්සනයි. මම ලාස්ට් විදියට ස්වර ගායනා කරන්න. right first line එක නිද නීනි තනීනි ද පමා මපමග මපදාදරි. නැතන B minor මපදාදරි රිරි නිදනි දනි සාසනි තපනි.
මෙතන A minor G කෝඩ් දෙකෙම දෙනවා. මෙතන නනි සාසනි දපනි දපා නිනි සස සප්ප මප මද පමද. රයිට්. මේ ඇතුලේ ෆ්ලූට් පාර්ට් එහෙම එදෙනවා. මේ වගේ ෆ්ලූට් පාර්ට් එදෙනවා. ඒවා හරි ලාවට ඇහෙන්නේ ඒවා හරි රහයි වුණාට. රයිට්. ඊට පස්සේ කියා හෙනුවා එන්න එතන තැන මෙතන පියානෝ එකෙන් එනවා මෙන්න මේ විදිහට ගග්ගානි නේද දනිද පාපාගා කියලා එදෙනවා. හරි. රයිට් ඔය ටික ගහලා බලමුනේ. බීට් එකත් එක්ක එනකොට නිකන් ඔයාලට එකපාරට දැනේ ටෙම්පෝ වැඩි වගේ. හැබැයි ටෙම්පෝ වැඩි නෑ මේක තමයි යන ඔරිජිනල් ටෙම්පෝ එක. රයිට්. 1 2 1 පියානෝ පාට් එකෙන් ඊට පස්සේ సంతాන සුසුම් වලට එනවා. රයිට්. හරි. ඊට පස්සේ සෙකන්ඩ් ඉන්ටර්ලූඩ් එකේ පොඩි වෙනසක් වෙනවා. ඒ ඉන්ටර්ලූඩ් එකත් අපි වාදනය කරමු. වර්ස් එක ওই විදිහට තමයි සෙකන්ඩ් වර්ස් එකත් එන්නේ ওই විදිහටමයි. සෙකන්ඩ් ඉන්ටර්ලූඩ් එක කියලා දෙන්නම් මම. එතකොට ගීතේ කම්ප්ලීට් වෙනවා. රයිට්. මෙන්න මෙහෙම. 1 2 එතන රීමා ගරිගා. හරි. ඒක ඇතුලෙන් එනවා ගාසානී. ඒවා චෙලෝ එකෙන් වදින්නේ. ඒක ඇතුලේ දැන් මේ පාර්ට් එක ඇතුලෙන් හරි ලස්සන පියානෝ පාර්ට් එකක් යනවා. ඒක ගොඩ දෙනෙක් ගහලා නෑ මම දැකලා තියෙනවා මේ ලයිව් පර්ෆෝම් කරනකොට ලයිව් ප්ලේ කරද්දි මේ පාට් එක ගහන්නේ නැතිම තරම් ගහනවා හරිම අඩුයි. හැබැයි ඒක හරි ලස්සනයි ඔරිජිනල් සෝං එක ඇහෙනකොට. මෙන්න මෙහෙම ගප්පපා මමා ගගරි රේ මමා ගගරි රිනි රගාසනි. ඕකේ නේ මේක ඇතුලෙන්. ඒක එතකොට දෙක එකට එනකොට තමයි ලස්සන. මෙන්න මේ පාට් එක ඇතුලෙන් එන්නේ. මෙන්න මේ 4 1 2 3 4 අන්න එතනින් තමයි අර පියානෝ පාර්ට් එකයි දෙකම එකට ඇහෙන්නේ. හා 4 1 2 3 4 මෙතන නම් ගා කියලා ගා නෝට් එකමයි දෙන්නේ. ගාසානී චෙලෝ වලින් යන්නේ. ඒක චෙලෝ වලින් යන්නේ. හොඳේ. ඊට පස්සේ ওই දෙක එකතු වෙලා එනකොට තමයි අර පියානෝ පාර්ට් එක මම කිව්වේ ටාරා. ඔන්නෝම එකක් එනවා. ඒක හරි ලස්සනයි. දෙකම එකට අහලා බලන්නකෝ මම මේ බොරුද කියන්නේ කියලා. පුදුම රහයි දෙක එකට එකතු වෙලා එනකොට ඔයත් ඒ විදිහට try කරන්න. perfect විදිහට try කරන්න. සින්දුවේ රස නියම විදිහට ප්ලේ කරන්න. රයිට්. ඊට පස්සේ එක පියානෝ ටෝන් එකකින් වගේ එන්නේ. ඒකේ හාප් ටෝන් එකනොත් හරි ලස්සනයි. නිකන් මම try කරලා බැලුවා හාප් එකේ හාප් ටෝන් එකක් යූස් කරලා තියෙනවා ගීතේ තැන් කිහිපයකම ඇහෙන නෑ ඇහෙන ගානට. මෙන්න මේක හාප් ටෝන් එකකින් ගහන්න ඔය මෙලෝ හාප් එකක් 3rd and 4th line දෙක මෙන්න මේක මේ හාප් ටෝන් එකකින් ගහලා බලමු අපි. මේක පියානෝ වලින් ගහන්නත් පුළුවන්. කොහොමත් ලස්සනයි. අපි පොඩි චේන්ජ් එකකටත් එක මේක හාප් වලින් ගහලා බලමු. මෙන්න මෙහෙම. රයිට්. රයිට්. ඒ විදියට. හරි. බීට් එක දාලා ගහලා බලමු දැන් ওই ටික.
සෙකන්ඩ් වර්ස් එකට යන්නේ. රයිට්, ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගීතය යන්නේ. මම හිතනවා ඔයාලා හොඳට ගීතේ වාදනය කරයි කියලා රසට මේ විදිහට නෝට්ස් ටික හරියට ෆලෝ කරලා, කෝඩ්ස් ටික හරියට ෆලෝ කරලා, කවුන්ටර් පාර්ට්ස් ටික හරියට ෆලෝ කරලා ගීතේ රසට වාදනය කරයි කියලා හිතනවා. එහෙනම් ඔයාගේ ආදරණීය කමෙන්ට් එක, ලයික් එක දාන්න. ඔයාගේ යාළුවන්ටත් මේ ලෙසන්ස් ෂෙයා කරන්න. සංගීතය කියන්නේ මහා සාගරයක් වගේ. අපි හැමෝම ඉගෙන ගන්නවා. මමත් ඉගෙන ගන්නවා. ඔබත් ඉගෙන ගන්නවා. අපි දන්න දේ හුමාරු කරගන්නවා. ඉතින් මේ දැනුමත් එක්ක ජීවිතයේ ප්‍රායෝගිකව සංගීතයේ රසමිහිරත් එක්ක ගලපගෙන ජීවිතේ සුන්දර කරගන්න කියන ආදරණීය යෝජනාවත් කරමින් අදට සමුගන්නවා. ආගේ ආදරණීය කමෙන්ට් එක දාගෙන යන්න. එහෙනම් ජය වේවා ඔබට.